Hi ලස්සන ළමයා වෙල්කම් බෑක් ටු මයි YouTube channel. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ තවත් ලස්සන ස්ටඩි බ්ලොග් එකක් එක්ක. මං හිතනවා ඉතින් මං කලින් දාපු පේපර් එකට ලෑස්තිලා පළවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති කියලා. මේ ඉතින් යාළුවනේ ඒකේ දෙවෙනි වීඩියෝ එක. එදා ඉතින් අපි පාඩම් 18ක් පාඩම් කරලා ඉවර කරානේ. අද ඉතින් අපිට තියෙන්නේ ඉතුරු පාඩම් දෙක පාඩම් කරලා පේපර්ස් ලියන එක තමයි. ඉතින් මම ඔයගලන්ට එදා අරන් ආවේ බදාදා. මේ වීඩියෝ එකේ බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් දෙකේම කොටස් තියෙනවා. ඔයගලන්ට වීඩියෝ එක වැටෙන්නේ සෙනසුරාදා. ඉතින් යාළුවනේ ඉතින් ඕනෑම දවසක අපිට කරන්න තියෙන දේවල් ටික මුලින්ම ලියාගත්තාම ඒක ඉතින් අපිට ගොඩක් පහසුයි. එතකොට අපි මේ දේවල් ටික කරන්න කියලා දන්නවා. ඉතින් මුලින්ම මම කරේ to do list එක ලියාගත්ත එක. ඔයාලත් පාඩම් කරන්න අනිවාර්යයෙන්ම පාඩම් කරන ටාස්ක් ටික. අද මම මේ දේවල් ටික පාඩම් කරලා ඉවර කරනවා කියන එක ඔයගොල්ලෝ අරමුණක් විදිහට තියාගෙන තමයි පාඩම් ගන්න පටන් ගන්න ඕනේ. එතකොට අපිට හිතෙනවා අද අපිට මේ ටික පාඩම් කරන්න තියෙනවනේ කියලා. ඔයාලට පේන තියල්නේ මම නිදා ගන්න දාන් තියෙන්නේ පාන්දර 1ට. අපි ඉතින් බලමුකෝ අපිට පාන්දර 1 වෙනකන් අරගෙන පුළුවන් වේද නැත්නම් ඊට වඩා අරගෙන පුළුවන් වේද නැත්නම් අපිට අරගෙන බැරි වේද කියලා අපි වීඩියෝ එකේ ඉස්සරහට බලමු. ඕගලන්ට දැනගන්න ඕනේද මම රැ කරගෙන අරගෙනද කියලා. එහෙනම් ඉතින් දිගටම මාත් එකතු වෙලා ඉන්න ඉස්සරහටත්. හරි හරියි. ඉතින් අපි to do list එක ලියාගෙන ඉවරයි. to do list එකත් එක්කම මම ලියා ගන්න එක තමයි Korean study plan එක. අර පැයක් විනාඩි 60 විනාඩි 10 කොටස් දෙකක් කරලා ලියාගත්තා. ඊට පස්සේ යාළුවනේ මම 19 20 පාඩම් දෙකත් පාඩම් කරලා ඉවර කරා. ඊට පස්සේ ඒ දෙකත් ලිව්වා. එතකොට ඔන්න යාළුවෝ මම සිංහල අච්චුපතෙන් පාඩම් කරලා ඉවරයි දැන්. ඉතින් මම පෙන්නන අන්තිම පාඩම් දෙක. ඒ කියන්නේ රසවින්දින දැනුම් මනා පාඩමයි මහා සාර වන්දනාව කියන නාට්‍ය පාඩමයි. ඉතින් ඔන්න ඔය විදිහට මම පන්තියේ පේපර් එකට සිංහල පාඩම් කරලා ඉවර කරා. එතකොට දැන් ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකටත් මම සිංහල පාඩම් කරලා ඉවරයි. ඉතින් මම ෆුල් රිවයිස් එකක් කරා පාඩම් 20ම. පළවෙනි පාඩමේ ඉඳන් 20 වෙනි පාඩමට ගන්න දෙන කවි ඔක්කොම දේවල් ටික දැන් ඉතින් පාඩම් කරන්නේ මම අර Q&A විදිහට හදලා තියෙන පොත. ඒක යාළුවනේ කොළ ගැලවිගෙන එනවා. මං කරේ ඉතින් ඒ ගැලවිගෙන එන ටික පිළිවෙලකට අරන් ස්ටෙප් එක කරා නැත්නම් ඔය එක කොළයක් කරේ මිසින් වුණොත් යාළුවනේ මට පාඩම් කරන එක මට පිස්සු හැදෙනවා. මොකද මං ඒ කොළ ආයෙ ලියන්න ඕනේ. ඒ නිසා ඉතින් ඒවා නැති වෙන්නේ නැතුව තියාගන්න ස්ටෙප් එක ගහලා තියාගත්තා. යාළුවනේ ලොකු වැස්සක් එන්න යන්නේ. ඔයාලට පේනවා ඇති අහස කළු කරලා තියෙන්නේ. මම නම් ඒ යාළුවනේ ඒ වයිබ් එකට මාරම කැමති. හොඳට හුලං ගහලා මාරම ඇඟට කූල් එකක් දැනෙනවා. පාඩම් කරන ආස හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි යාළුවනේ. මොකද දාඩියක් නැහනේ. වහින්නෙත් මෙන්න මේ වගේ අර හුලං හම්බන මෙන්න මේ වගේ ක්ලවුඩි බලාකුළු වලින් බර වෙච්ච මෙන්න මේ දවසක තමයි මම නම් පාඩම් කරන්න ආසමයි. ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයගලන්ට පේන දේ හොඳටම හුලං ගහනවා. ඒ වුණාට යාළුවනේ වාසනාවට වගේ හුලං ගැහුවට වැස්ස නෑ යාළුවනේ. 6 hours later. ඉතින් යාළුවනේ මේ නිවාඩු කාලේ ක්ලාස් එකේ සෙමිනාර් තියෙනවා grade 10 වලට අපිට. ඉතින් ඒක තිබ්බ homework ටික අපිට තිබ්බ සාරාංශ කරන homework එකක් තිබ්බා. ඊළඟට අපිට 9 වසරේම මහා සර්පලන්දනාව පාඩමේ අවස්ථා සම්බන්ධ තිබ්බා. මේ තමයි ක්ලාස් එකේ homework ටික. මම ඒ ටිකත් කරලා ඉවර වුණා. ඉතින් යාළුවා මම මේ රෑ වෙලාව දාන්නේ පේපර් කරන්නේ. අදම පේපර් කරද්දි යාළුවෙක් මගේ මැසේජ් එකක් දාලා තිබ්බා. පන්ති homework ඉතින් මට එතකොට තමයි මතක් වුණේ පන්ති homework දුන්නා නේද කියලා. ඒ වගේ දේවලුත් වෙනවා ඉතින් අපිත් ළමයිනේ.
දැන් නම් යාළුවනේ වෙලාව රෑ 12:00 විතර ඇති. මං ඉතින් නිදිමත යන්නත් එක්ක ටිකක් හදාගත්තද? නෑ. කෝපි එකක් නෑ. මං යාළුවනේ සුප් කැඩයක් අර අපි තියෙන්නේ මොන සුප් කැඩ ඒ සුප් කැඩයක් හදාගත්ත යාළුවනේ මේ වෙලාවටත් ගැලපෙනවා. හවස වැස්සෙන තුනට යාළුවනේ රෑ වෙද්දි වහින්න ගත්තා. කූල් එකේ එළියේ තියෙන කූල් එකට හොඳ රස්නෙට මං සුප් කැඩයකුත් හදාගෙන බීලා ආයෙත් පේපර්ස් ලියන්න ගත්තා. මං පේපර් ලියන ඒවා රෙකෝඩ් කරේ නෑ මොකද මට එහෙනම් මේ වීඩියෝ එක තවත් දික් වෙනවා. ඒකට ඉතින් ඔයගලන්ට බෝරින් වෙනවා. හරි. ඔය තියෙන ඉතින් මං හදාගත්තු සුප් කැටේ යාළුවා අම්මා නම් නිදි මං අම්මට කරදරේ කරේ නෑ. මං හොඳ පුතානේ. hi guys. දැන් වෙලාව පාන්දර 3:00යි. ඉතින් මං හිතුවට මට හැරන් එන්න පුළුවන් වුණා. මං ඉතින් පේපර්ස් 10ක් විතර යාළුවනේ ලිව්වා. පාර්ට් 1 ලිව්වේ. ඔය ඔක්කොම පාර්ට් 2 ලියපුවා පේපර්ස් 10ක් විතර ලිව්වා. ඉතින් පේපර් ටික ලියලා ඉවර වෙලා මම කරේ යාළුවනේ මේ වෙනකන් වීඩියෝ එකේ රෙකෝඩ් කරපු ටික එඩිට් කරපු එක. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මෙච්චරලා බලපු ටික එඩිට් කරපු එක තමයි මං කරේ. ඒ කරලා යාළුවෝ චුටි ස්නැක් එකක් කරගත්තා. මං ඉතින් ඔය පේපර් පෙප්පර ළඟ තියන් ඉන්නේ. මං ඔගේ ලිය පේපර් එක බල හිටියේ හරි වැරදි. එහෙනම් ඉතින් අපි day 2 එකෙන් හම්බ වෙමු. මං යාළුවනේ day 2 එක නම් උදේ ඉඳන් රෙකෝඩ් කරේ නැහැ. ඔය පේනවල මං මේ පොඩම් කරලා මගේ මේසෙ තනි කර හරිම පිළිවෙලයි. ඉතින් මුලින්ම මං කරේ මේසෙ අස් කරලා පන්ති බෑග් එකට පොත් ටික දාගෙන එතන ඔක්කොම අස් කරගත්ත එක. දැන් යාළුවනේ අපිට තියෙන්නේ පන්ති යන්න විතරයි. මොකද අද මං අද එක පේපර් එකක් ලියලා අර පාරන්ටි කාපරයක් රිවයිස් කරා. ඔක තමයි අදහස් කරේ. ඒ විදිහට ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අනිවාර්යෙන් එන්ජොයි කරන්න ඇති කියලා. සහ ඔයගලන්ට මේක මොටිවේෂන් එකක් වෙන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් ඉතින් අලුත් දවසක තවත් ලස්සන ස්ටඩි ව්ලොග් එකක් හම්බෙමු. එතකන් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. Goodbye. Bye bye. Yeah.